පහ ශ්‍රේණියේ පොඩිත්තන්ට පුංචි උදව්වක් කරන්න මේ හදන්නේ. ඔයාලගේ විභාගයට තියෙන තව හරියට මාස 2යි. ඉතින් මම කල්පනා කරා ඔයාලා වෙනුවෙන් ගණිත ගැටලු කීපයක් ඉදිරිපත් කරන්න. මේ තියෙන්නේ එක ගණිත ගැටලුවක්. මේ තියෙන්නේ තවත් ගණිත ගැටලුවක්. මේ තව ගණිත ගැටලුවක්. මේ ගැටලු තුන තමයි අපි අද විසඳන්න උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරමු මේ පළවෙනි ගණිත ගැටලුවේ මේ තුන්වෙනි අවස්ථාවේ තියෙන හිස්තැන පුරවන්න. මෙන්න මේ හිස්තැන පුරවන්න. මෙන්න මේ හිස්තැන පුරවන්න අපි උත්සාහ කරමු. ඒකට අපිට කරන්න ඉතාම පහසු වැඩක් තියෙන්නේ. මේ පළවෙනි හා දෙවෙනි අවස්ථා දෙක හැදිලා තියෙන රටාව අඳුරගත්තාම තුන්වෙනි අවස්ථාව පුරවන්න පුළුවන්. නැත්නම් ඒ හිස්තැනට අවශ්‍ය පිළිතුර හොයාගන්න පුළුවන්. පළවෙනි රූපයේ තියෙන්නේ 5යි 3යි 18. 5යි 3යි 18. එතකොට මේ 5යි 3 සහ 18 සම්බන්ධතාවය මොකක්ද? මේ ගණිත ගැටලු වල යොදාගන්නේ සාමාන්‍යයෙන් ගණිතයේදී අපි භාවිත කරන ගණිත කර්ම 4. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. සමහර අය ගණිත කර්ම 4ම යොදාගෙන තියෙන්නත් පුළුවන්. සමහර විට ගණිත කර්ම 2ක්, එහෙම නැත්නම් ගණිත කර්ම 3ක් ඒ විදිහට යොදාගෙන තියෙන්න පුළුවන්. මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. 5යි 3යි එකතු කරනවා. 5යි 3යි එකතු කරපුවාම පිළිතුර 8යි. ඒ ආපු පිළිතුර එතකොට පිළිතුර 8යි. මෙන්න මේ පිළිතුර ගුණ කරනවා 2කින්. එතකොට පිළිතුර එනවා 16ක්. නැවතත් ඒ 16ට 2ක් එකතු කරනවා. එතකොට පිළිතුර අපිට ලැබෙනවා 18. පිළිතුර ලැබෙනවා 18. 5යි 3යි එකතු කරා පිළිතුර 8යි. 8 2කින් ගුණ කළා. එතකොට 16යි. 16ට 2ක් එකතු කරපුවාම 18යි. දෙවැනි අවස්ථාවත් අපි මේ විදිහට හදලා බලමු. 7යි 6යි එකතු කළපුවාම 13යි. 13 2කින් ගුණ කරපුවාම පිළිතුර 26යි. 26ට 2ක් එකතු කරපුවාම පිළිතුර මෙන්න මේ විදිහට 28ක් හැදෙනවා. අපි තුන්වෙනි අවස්ථාව බලමු. තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ පිළිතුර 28. මෙතන 28 තියෙන්නේ. මේ 28 හැදුනේ කොහොමද? එතකොට අපිට මෙන්න මේවා හැදුන ආකාරය හදා ගන්න පුළුවන්. 7යි 6යි එකතු කරපුවාම 13යි. 13 2කින් ගුණ කරපුවාම 26යි. 26ට 2ක් එකතු කරපුවාම තමයි 28 වෙන්නේ. මේකේ 18 හැදුනේ 2ක් එකතු කරපුවාම. මේකේ 28 හැදුනේ 2ක් එකතු කරපුවාම. එහෙමනම් මේකේ 28 හැදෙන්න ඕනේ අර ආපු උත්තරයට 2ක් එකතු කරපුවාම. අපි එහෙනම් ඉස්සෙල්ලාම 28න් 2 අඩු කරමු. 28න් 2 අඩු කරපුවාම අපිට එනවා උත්තරේ 26ක්. හරිද? එතකොට 26 එන්නේ දැන් මේ වගේම තමයි. මෙන්න මේක දිහා අපි බලන්නකෝ. 8 2කින් ගුණ කරපුවාම 16 ආවා. 16ට 2ක් එකතු කරපුවාම 18 පිළිතුර ආවා. 8 2කින් ගුණ කරපුවාම 16 ආවා. 16ට 2ක් එකතු කරාම 18 ආවා. එහෙනම් මේකෙත් ඒ විදිහම තමයි. මේ 26 එන්නේ මොන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරොත්ද? අපිට පැහැදිලිව පේනවා 26 දෙකෙන් ගුණ බෙදුවාම අපිට හොයාගන්න පුළුවන් 26 කීයෙන් ගුණ කරපුවාමද 26 හැදෙන්නේ මොන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරපුවාමද කියලා. එතකොට මේ 26 ඒකේ අනිත් පැත්ත කරපුවාම ගුණ කිරීමේ අනිත් පැත්ත සිදු කරපුවාම බෙදීම. එහෙමනම් ඔබ 26 දෙකෙන් බෙදන්න. 26 දෙකෙන් බෙදුවාම අපිට එනවා පිළිතුර 13ක්. එහෙනම් 13 දෙකෙන් ගුණ කරපුවාම තමයි 26 හැදෙන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්ට මේ දෙක එකතු වෙන්න ඕනේ 13ක්. එහෙනම් අපි බලනවා
9ට කීයක් එකතු කරපුවාමද 13 එන්නේ? 9ට කීයක් එකතු කරපුවාමද 13 එන්නේ? අපිට පේන උත්තරේ 9ට 4ක් එකතු කරපුවාම තමයි 13 පිළිතුර ලැබෙන්නේ. එතකොට අපිට පේනවා මේ සංඛ්‍යා දෙක එකතු කරා ඒක දෙකෙන් ගුණ කරා ඒ ආපු උත්තරයට දෙකක් එකතු කරපුවාම තමයි මේ 28 හැදෙන්නේ. එතකොට මේකේ උත්තරේ හොයන්න නම් අපි ආපස්සට හදාගෙන යනවා. 28න් දෙකක් අඩු කරා එතකොට උත්තරේ 26යි. 26 දෙකෙන් බෙදුවා එතකොට උත්තරේ 13යි. 13න් 9ක් අඩු කරා එතකොට පිළිතුර 4යි. අර ගණිත කර්මයේ හැදෙන විදිහ ආපස්සට සිදු කරපුවාම අපිට මේ පිළිතුර ලැබෙනවා. ওই විදිහට තමයි ওই ගාන අපිට හදාගන්න වෙන්නේ. ওই ගැටලුව විසඳන්න වෙන්නේ. ඒ විදිහට විසඳුවාම මේක හරිම පහසුයි. ඊළඟට බලන්න දෙවනි ගැටලුව. දෙවනි ගැටලුවේ තියෙනවා ඒක නම් හරිම ලේසි වගේ මට පේන්නේ. 5යි 2යි 4යි 22. මේක පැහැදිලිවම අපිට පේනවා මේ 22 හැදිලා තියෙන විදිය. මේ බලන්න. දෙපැත්තේ සංඛ්‍යා දෙක ගුණ කරා ඉහළ තියෙන සංඛ්‍යාව ඒ ආපු උත්තරයට එකතු කරා. එතකොට 5 4 20යි 20ට එකතු කරනවා 2ක් පිළිතුර 22යි. අපි බලමු දෙවනි එකත් එහෙම හදන්න පුළුවන්ද කියලා. 6 වරක් 3 18යි 6 වරක් 3 18යි 18ට 6 එකතු කර 8 එකතු කරපුවාම 18ට 8ක් එකතු කරපුවාම පිළිතුර 26යි. එතකොට ඒකත් ඒ විදිහටම තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට මේකත් මෙන්න මේ ගැටලුවත් ඒ විදිහට හදාගන්න පුළුවන්. මේකේ මැදට ඇවිල්ලා තියෙන්නේ 17. අපි දන්නවා මේ සංඛ්‍යා හදාගත්තේ දෙපැත්තේ සංඛ්‍යා දෙක ගුණ කරලා ඉහළ සංඛ්‍යාව එකතු කරලා. ඒ විදිහටම මේකත් අපි හදමු. 7 2 14යි 14ට කීයක් එකතු කරොත්ද 17ක් එන්නේ? අපිට පැහැදිලිව පේනවා 17ක් එන්න නම් 14ට අපි එකතු කරන්න ඕනේ 3ක්. එතකොට පිළිතුර 17 එනවා. එහෙමනම් ඔබට මෙන්න මේ හිස්තැනට එන්නේ උත්තරය 3. ඒක ඊටාම පහසු ගැටලුවක්. පිළිතුර එන්නේ 3.